දැන් ලැබෙන පුවතක් වෙත අවධානය යොමු කරමු. එයාබස් ගනුදෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රුපියල් මිලියන 60ක මුදලක් අවස්ථා 3කදී ලබා දුන් බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන දියුරුම් ප්‍රකාශයක් මගින් අනාවරණය කර ඇතැයි අල්ලස් කොමිසම අද අධිකරණයට දැනුම් දුන්නා. එයාබස් ගනුදෙනුවට අදාළ නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගන්නවා අප අධිකරණ වාර්තාකාරිණී අමෝදා ජයමහ. අමෝදා මායා මේ මොහොතේ රැඳී සිටින්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට එරෙහිව ඇති නඩුව අද නැවතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කැඳවුවා. ඒ අවස්ථාවේදී අල්ලස් කොමිසම සුවිශේෂී හෙළිදරව්වක් අධිකරණයේ හමුවේ සිදු කළා. කපිල චන්ද්‍රසේන දියුරුම් ප්‍රකාශයක් ලබා දෙමින් මෙම එයාබස් ගනුදෙනුවේදී ඔහුට ලැබුණු අල්ලස් මුදල් ලබා දුන් පාර්ශ්ව කිහිපයක් පිළිබඳ නාමිකව ඔහුගේ දියුරුම් ප්‍රකාශයෙන් කරුණු දැක්වීමක් සිදු කර තිබෙනවා. එම කරුණු දැක්වීමේදී අල්ලස් කොමිසම මොහුගෙන් නැවත දියුරුම් ප්‍රකාශයට අනුව ප්‍රශ්න කිරීමක් කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ දියුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබෙන නම් කිහිපයක් අතරින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් තාංගාල නිවසේදී සහ කාල්ටන් නිවසේදී අවස්ථා 3කදී මිලියන 20 බැගින් මිලියන 60ක මුදලක් ඔහුට එයාබස් ගනුදෙනුවේදී ලැබුණු අල්ලස් මුදලින් ලබා දුන් බවට ඔහු වාචිකව ප්‍රකාශ ලබා දෙමින් පවසලා තිබෙනවා. ඒ අනුව අල්ලස් කොමිසම පැවසුවේ මෙම ප්‍රකාශය සම්බන්ධව පුළුල් දීර්ඝ විමර්ශනයක් සිදු කිරීමට ආරම්භ කළ බවත් එය අන්තර්ජාතික සහාය ඇතිව සිදු කිරීමට මේ වන විට අධිතාලම තබා ඇති බව. ඒ අනුව මේ විමර්ශනය පුළුල්ව සිදු කරන අතර මේ තුලින් විශාල කරුණු හෙළිදරව්වීමට අවස්ථාව ඉදිරියට තිබෙන නිසා ඔවුන් කපිල චන්ද්‍රසේනට අප ලබා දීමට විරුද්ධ වුණා. ඒ අනුව කපිල චන්ද්‍රසේනව අප්‍රේල් 2 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කරුණු සලකා බලමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කරා. ඊට අමතරව හිටපු අමාත්‍යවරයෙක් වන සමන් රාජපක්ෂ මහතාගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙම නඩුවේ සැකකාරයෙක් බවට නම් කළා. ඒ වගේම කපිල චන්ද්‍රසේනගේ බිරිඳ මෙම නඩුවේ සැකකාරයෙක් විදිහට අද දින නම් කරා. එයයි අද දින මෙම නඩුවේ සිදු වූ සුවිශේෂී කරුණු අනාවරණය වීම. මම නිවුස් ෆස්ට් වෙනුවෙන් අමෝදා ජයමහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට